මල්ලි මාතර බත් කඩේ දැක්කයි ඔහේ කසුන් බඩඩ දරුවෙක් දිලා කොහෙද හංගුනේ මට කසුන් හොයලා දෙන්න කසුන් මේ ඉන්නේ ඔබේ දරුවා මැරෙන්නද හදන්නේ පාරෙන් අය අම්මෝ මේ පිස්සු යක්කු පාරවල් මැද ගෙවල් හදලා ඒක මගේ වරදක් නෙවෙයි මේ මිනිස්සුන්ගේ මොලේ හොඳ නැද්ද තුවාලද නංගි මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා අයියේ තෝගේ බෙල්ල කැඩිලා ගියේ නෑනේ තිස්ස කියලා මිනිස්සෙක් මං ගැන ඇහුවොත් දැක්කේ නෑ කියහන් මේ පැත්තට ඊතලයක් වැදිච්ච මුවෙක් ආවේ නැද්ද හැමදාම මෙහෙම උය ඉඳලා හරියන්නේ නැහැ. ඔන්ලි පෑන්ස් එකක්වත් පටන් ගන්න ඕන. පුළුවන්. මේ අපේ රිලව් නෙමෙයි. ප්‍රොම්ප්ට් ලිව්වට කමක් නැහැ. රෙදි හොදන ඒවට අනම්මනම් කියන්න එපා. දැන් ප්ලේන් එකෙන්ම ලුණු ගේන්න තමයි ලෝකෙ පුදුමේ. මම මේ අලුත්ම BMW එක ගත්තා. මුතු නනවා වගේ නෙමෙ පෝල් කඩානවා සවකලණය කළාම මොකද්ද බං එන්නේ? සඳුනිගේ උපන්දිනේ ඇහුවනම් උඹ කියයි. ඇයි පස්සේ ආපු දත රිදෙන්නේ? මගේ නම් පස්සේ දත් නෑ. ඇයි තරිදු මෙච්චර ලස්සන මටත් ඔයා අකමැති? සෝරි. එත් මම කැමති කවිදුට. අර අස්වැන්න හොඳයි. මට නගාගේ ගෙදරට ගොඩක් කාල් තෑගි කරන්න පුළුවන් වෙයි වගේ. ඉඳලා හිටලා හරි ගේමක් දෙකක් ගහපන්. නැත්තම් නාකි වෙලා පන්සල් තමයි යන්න වෙන්නේ. සල්වල තියෙන පොලිම පන්සල්වල තිබ්බනම්. එහෙනම් පොලිමේ ඉන්නේ නැතුව දන්සල් කන්න තිබ්බා. කරන්න හිත ඉන්න එපා. ශක්තිය අරන් පටන් ගන්න. ඔව් ඔයාට පුළුවන්. හැමෝම කතා වෙන්නේ AI කරපු හැටි. කවුරුත් කියන්නේ නෑ අපි කරපු හැටි. ඔයාගේ හිනාවට තමයි මම ආසම. මේ හිනාව තියෙන්නේ ඔයා ගාව විතරයි අයියා. බොසා 99 ඩේටා කාඩ් තියෙනවද? අපිට මේක නවත්තන්න වෙනවා. ඉතින් අපි ආපු දුර වැඩි. දරාගෙන මේ හැමදේම. ඒ වුණාට නංගි මේ බස් එකේ තව දුර ගියොත් මට වමනේ යනවා මේ ඩ්‍රයිවර් එලවන විදියට. කොල්ලෝ හීන පස්සේ යන්න වයස බාධාවක් නැහැ. no data man finished සඳරු අයියා අනේ මට රීලෝඩ් එකක් දාන්නකෝ මේ දියුණු වෙන රට දැක දැක රට යන උනුත් ඉන්නවනේ. ඔහේ ගුලියක් කෑවයි. කසුන්ට කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මේ කෙසෙල් කඩන් ගෙදරට ගේනවනේ. පුදුම අසහනයක් මේ මිනිහාගේ තියෙන්නේ. ඉතලේ වැඳගෙන. ගෙනාපු කුණු පාරේ දාලා යන්න එපා මහත්තයෝ. ඒක මහ පවක්. සැදැහැ සිතයි පරිසරයයි දෙකම රැකගමු. ෂෙයාර් කරන්න මේක. කවුද මේ AI ලබ්බක් ගෙනාවේ? අපි නිසා විනෝද වෙන්නවත් වෙලාවක් නැහැ. මාගේ ශාසනය වෙනුවෙන් මේ මහා සෑය පූජා කරමි. කොහොමද යාළුවනේ? අපි අද හන්දට ඇවිල්ලා ඉන්නේ අපේ අලුත්ම මාතර බත් කඩේ බ්‍රාන්ච් එකේ ඕපනින් එකට. ඉතින් අපි බලමු ඉස්සරහට මේකේ කෑම වල රස කොහොමද? මාගේ ප්‍රිය සිතවතුනි. කැශ්‍යප රජ ඔබ හමුවේ. බලන්න මාගේ ශ්‍රී විභූතිය. සීගිරිය අදත් අලංකාරයි. අදත් මම මගේ උයන් වල සිරි නරඹන්නට අදහස් කරමි. ඔබ සැමට සෙත්. සර් මම උකොමුකෝ චෙයාමන්. ඇයි අහලා නැද්ද? මොකක් කිව්වා? අපේ ශ්‍රී ලංකන් කම තමයි සුපිරි. අයියෝ මට මාලිගාවේ පුරෝහිතතා නෙළුම් මල් මාලයක් ගෙනින් දුන්නා. පුරෝහිත විතරයිද? මේ ගෑණියේ කුමාරයාට අත තියන්න එපා.
අනේ මන්ද මේ කරන දේවල්. Oh, I don't know what she's doing. කහට පාට හරි හරියට. මේවා රසයි ගුණයි අසමමයි පුතා. AI කරයිද? AI බ්ලොක් කරයිද? තොපිට වැඩි කාලයක් යන්න කලින් ඔහේ ඵලයන්. මුම් මේකේ ගාටනවා පුතා. අපි වගේ පාගල යමන්. මම දැරක මාලිගාවේ පුරෝහිත මන්දිහා හොරෙන් බලන් යනවා. එහෙනම් අද ඒක තමයි මෙයා වැඩිපුරත් එක්ක නාන්නේ. අපි ගොතමුද ලස්සන නෙළුම් මල් මාලයක් ඔයාට. ආනංගි කපු කටිනව වගේ. ඔයා ඉමෝ ඉන්නවද? ඔයාලා දන්නවද? හොටු කෑවට නෙත්මි කියන්නේ මැනිකක්. මේ වගේ AI ලියන උන් හිතන්නේ ආතල් කියලා. මේවා ලියන උන්ට යන තන බඩම පලයන්. එතකන් අපතනනේ සපක්. මේ ප්‍රොම්ප්ට් ලබ්බන් නිසා අපිට නිකන් ඉන්න නෑනේ. දැන් පොල් කඩන්නත් වෙලා. උඹලා හිතන්න එපා. උඹලා කියන හැම මගුලම අපි කරයි කියලා. දැන් ඉතින් මාව බස්සපන් මේකෙන්. මේ වගේවා ලියන තොපිව කොටියම කාපිය. ඊයා. මූසලා. මම කවුද කියලා දන්නේ මම ටික්ටොක් වල ක්වීන් මේ බලන්න අයියා. චුට්ටක් කළු වුණත් නංගි ෆිල්ටර්ස් නැතුව ලස්සනයි. මට හිතුණා අයියා සිනමන් සමට ආස ඇති කියලා. දාම නාන්න බෑ කොල්ලනේ. ගැහැණු අපේ කොණ්ඩේ වේලෙන්නේ නැහැ. මම තාම සදුනිට ආදරේ බං. සදුනි නිකන් අවුරුද්දට ගෙදරට හම්බ වෙන ටියාරා කේක් එක වගේ බං. ඇයි ඒ? ඇයි බං ගෙවල් කීයකට ගිහින්ද අන්තිමට නවතින්නේ? හිත හිරි වැටුණාද මේ තමයි මහනුවර නගරය. දැනුක් කොල්ලෙක් අපිට hina වෙලා ඊයේ YouTube එකට වීඩියෝ එකක් දාලා තිබ්බා. අපි හොගාල පුකුණ දැකලා නැතිලු. අපේ නුවර වැව හොගාල පුකුණට වඩා ලොකුයි කොල්ලෝ. මේ පිස්සු යක්කු නිකන් ඔහොම ප්‍රොම්ප්ට්ස් ලියනවා. ඉතින් අපි තමයි ඒව කරන්න ඕනේ. ඇපල් කනවද? ගණන් හදනවද ළමයි? කමන්නේ ඔයාලා ඇපල් කන්න. මම ගණන් හදන්නම්. හැමතැනම AI රස විඳින අය ඉන්නවා. ඒත් ඒක හදන්නේ කොහොමද කියලා කවුරුත් කියලා දීලා නෑ නේද? බය වෙන්න එපා සුද්දා. මම ඊළඟ වීඩියෝ එකෙන් හදන්නේ කොහොමද කියලා දෙන්න. ඇයි තරිදු පුතා මේ රෑ වෙලා කෙසෙල් ගස් අස්සේ රින්ගන්නේ? මොකද ඔයා සුදු උනේ? මුකුත් ගෑවේ නෑ අයියා. සුදු වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. වව්. ඔයා දැන් සුදු නිසා අපි විකුණමුද සුදු වෙන ක්‍රීම් එකක්. හැමෝම ගනි. පාන් ගේන්න ගිය මිනිස්සයා මරුණ කියලා ආරංචි වුණාම තමුන් මොකද කළේ? ඉතින් මං නූඩල්ස් හැදුවා. මේක ලියන මිනිස්සු හිතන්නේ මේක විහිළුවක් කියලා. දැන් අපිට හැම රෙද්දවල්ම කරන්න වෙනවා. ආගේ කොල්ලාගේ ගුලි කර දැත අල්ලාමේ කේසි බොයි. මට සෝබාදහම් මොනවදෝ කියනවා. මොනවත් නෙමේ. මිනිහෝ වහින්න කලින් රෙදි ටික ගැට ගනි. අන දෙන්න යාළුවෝ හිටියට ඕන වෙලාවට ඇඟිල්ලක් දෙන්න එකෙක් නෑ. මේ සහන් උඹට එහා ගමේ ගීතික නංගි කැමති කිව්වා. ගීතිකට කියපන්. මම කැමති කොල්ලොන්ට විතරයි කියලා. නංගි තනියම කොහේ යනවද? ළමයෙකුත් මේ අත දරා. අයියේ කොහෙවත් යන්න බෑ මට. සාරියේ පොට ගැලවිලා. හැමෝම කියනවා AI නිසා රස්සා නැති වෙනවලු. AI කොරයි මට. මේ තමයි මගේ අලුත් රාජධානිය. මහනුවර. රැල්ලට අක්කිල එක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. කසුන් අයියා කොහෙද උඹේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්නේ? කසුන් අයියා ගොඩක් ආදරෙයි මට. එයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම බොයිෆ්‍රෙන්ඩ්. ඌ මගේ මිනිහා. මගේ ළමයි දෙන්නගේ තාත්තා. ආදරය කියන දේ හැම කෙනෙකුටම ලැබෙන්න ඕනේ. ඔයාලා ළමෙක් හැදුවොත් කවදා හරි ඔයාලගේ ප්‍රශ්න නිසා ඒ ළමයාව තනි කරන්න එපා. කහවණු 50ක් ගනින් මේකෙන්. පින් නම්බරේ මගේ උපන්දින. ටයිප් කරන්න විතරයි තියෙන්නේ. මේවා කරන්න වෙන්නේ අපිට. උඹලා ටේප් කරගනින් බං අවුලක් නෑ. මේ තමයි බන් ශ්‍රී ලංකන් PUBG version.
අංකල් මට ගින්ජර් දෙන්න. අපෝ බන් දෙන් කවුරුවත් ගින්ජර් ඉල්ලන්නේ නා. අංකල් මගුලක් කතා කරනවා. මවුන්ට් ලවිනියා වෙල්ලවත්තේ බම්බල පිටිය කොල්ලු පිටිය කෝතුවා ටිකට්ස් කොතනඩ where to ස්වභාව ධර්මය මොකක්දෝ එකක් කියනවා පුතා. අපේ අයියා ගිය සතියේ කරත්තෙන් කොළඹ ගිහින් නෑවා. එනකොට මට iPhone එකක් අරන් ආවා. අයියෝ iPhone වැඩක් නෑ. Android ෆෝන් තමයි සුපිරි. කුසල් මෙන්ඩිස්ද චරිත් අසලංකද පියුමි හංසමාලි. මොකද්ද කිව්වේ? අනුන්ගේ රෙද්වල් හොයන්න නැතුව ගිහින් උබේ වැඩක් බලාගනි. අපි ටික්ටොක් එකක් දෙකක් කරාම තමා මුන්ට අමාරුව පුතා. අද අපේ එක්කෙනාගේ උපන්දිනයට සප්‍රයිස් කරන්න කාමරේ අස් කරලා තියන්න ඕන. පිටද බං අපි බහින්නේ? පීක් බහිමුද? ෆැක්ටරි බහිමු බං. පීක් බහැලා කන්න වෙන්නේ. වරෙල්ලා ඉරියල්ල බං. පුළුවන් නම් ඕවරේට 1-6ක් ගහලා පෙන්න බං. මොන ලබ්බද්ද බං කරන්නේ? අලුත් බෝලෙටත් ඇරියානේ. ඊට වැඩිය හොඳයි. මම ඔයාට WhatsApp එකට මෙසේජ් එකක් එවන්න කිව්වා නේද? ඇයි ඔයාට මෙසේජ් එකක් එවන්න බැරි වෙන්නේ? නුගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. ලෑස්ති වෙලා ඉන්න. මම දුවන්න පටන් ගත්තම ඔයාලා කවුරුත් බේරෙන්නේ නැහැ මල්ලි. ඔබ AI භාවිතා කරනවා නම් වැදගත් දේවල් වලට පමණක් භාවිතා කරන්න. Lights, camera, action. කනිෂ්ක හරි හොඳ ළමෙක්. කුණුගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. දන්නවා මට හොඳට මම හොඳම නළුවා හොඳම නිලිය මේ සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ. අපේ අම්මා තාත්තගේ ඉඳලම මම පොඩි කාලේ ඉඳලම මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලම මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම. ළමයා දෙයියෝ දුන්නා නම් දෙයියෝ වගේ ඉන්න එපයි. කොහොමද යකෝ සුමනයා වගේ උනේ? ඉතින් ගමේ හැමෝම කියන්නේ සුමනේ අයියා දෙයියෙක් වගේ කියලානේ. මට A level කරන්න ඕන කියද්දි සල්ලි කියලා බලන්නේ නැතුව තාත්තා software engineering course එකක් කෙරෙව්වා. දැන් තාත්තා පෙරනවා මම බෙදනවා. අඩෝ මෙයා නෙවෙයිනේ ගිය සතිය ඇවිල්ලා හිටියේ. දන්න එපා මල්ලි. කෙල්ල ඔහොම තමයි. උඹට මේ හංසි අක්කා ඉන්නවා. මල්ලි WhatsApp ඉන්නවද? යන්නේ කී ෆෝන් එකට ඩේටා කාඩ් එකක් දාන්න යනවා කියලා. උඹලා මේ ලෝකේ කිසි දෙයකට බය වෙන්න එපා. හැබැයි ස්කූටර් පදින කෙල්ලොන්ට බය වෙයන්. උන්වත් දන්නේ නැහැ උන් කොහෙද යන්නේ කියලා. උබලගේ ෆ්‍රොන්ට් එක ලියන එකාගේ පැකේජ් එක ඉවර වුණ දවසට උබලටත් යන්න. ශෙහන් අයියා අශ්වයේ ඉන්න පැකට් එක අරන් ඉක්මනට එයි නෙවා. අතරේ ලස්සන කොල්ලෙක්ව අල්ල ගන්න ඕනේ. බබාව පොඩ්ඩක් දෙන්න. මහාන වෙන්න ඕනි කියලා මට බූත් ඒවා තියපු නෙත්මි. නංගි නේඩා අර ළමයෙක් වඩගෙන යන්නේ. ඌ මම මැරුණට පස්සේ මගේ මොලේ අරන් ගියා. ඔයාගේ මොලේ නැති යාළුවෝ ටැග් කරලා අහන්න එයා ළඟද කියලා. මචං එලාර පොඩ්ඩක් හිටපන්. බිසව කිව්වා යුද්ධයට යන ගමන් රීලෝඩ් එකක් දාන්න කියලා. අමතක වුණා. වසල හමාරයි. රාවණ යන ගමන් මට කමියුනිකේෂන් එකෙන් රීලෝඩ් එකක් දාගෙන යනවද බං? මල්ලි මොකද ඔච්චර හදිස්සි පික් මී ඩෙලිවරි එකක් සර්. මොක වුණත් කමක් නැහැ ලයිසන් එක ගන්නවා. තාම එල් බෝඩ් පදින්නේ බොසා. හැමෝම කියනවා අමාරුයි තමයි. ඒත් අල්ලන් හිටපන් කියලා. අනේ මට නම් බෑ තවත් අල්ලන් ඉන්න. මං යනවා ලැට් එකට. ලබ්බ නිසා නගරේ හැමතැනම මන් වගේ බැට්මෑන් පගේලා. මේකෙන් මගේ නම සවුත් වෙනවා වසන්ත. සුයක්කු ප්‍රොම්ප්ට් කියලා ඔහේ කොටනවා. අපි එපැයි මේවා කරන්න. අනේ ඔව් අප්පා. මුන් කියන ගේම් ගහන්න ගිහිල්ලා මේ පේන ටිකක් නැති කරගන්න තමයි වෙන්නේ.
රෙද්ද ටෙක්නොලොජි මෙව්වා. උඹ ඔබපන් ටොක ගගා උඹ ඔබපන්. ඔබට හරි ලේසිනේ chat GPT දැම්ම කොපි කරා පේස්ට් කරා. උඹලා නිකමටවත් හිතුවද? උඹලා ඔය ඉල්ලන සැරේ අපි මේවා ෂූට් කරලා එවන්න කොච්චර කට්ටක් කනවද කියලා? අනේ මන්දා. මේ සුද්දගේ වැඩ හිනදා අපිට හඳෙත් වඩේ බදින්න උනානේ මහත්තයෝ. හොද වෙලාවට උඹලට ප්‍රෝ වර්ෂන් එක ගන්න සල්ලි නැත්තේ. නැත්තම් ඒකේ පරිප්පුව කන්න වෙන්නෙත් අපිටනේ. මේ කාලේ මෙන්න මෙහෙමයි අපි ඉස්කෝලේ ගියේද. උඹලට සැප වැඩි වුණා එකයි උනේ.